හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් අදත් පිළිගන්නවා. මම අද ගෙනාවේ බත් කනකොට ගන්න පුළුවන් රසම රස බිත්තර උම්ලට ටිකක් හදන හැටි. බලන්න යමුද එහෙනම්. අවශ්‍ය ද්‍රව්‍ය මුලින්ම බිත්තර 3ක් අවශ්‍යයි. බිත්තර 3ක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක ප්‍රමාණයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, ලූණු ගෙඩියක්, කරපිංචිති 2ක්, කඩේ පිටි මේස හැඳි 3ක් තමයි මේකට අවශ්‍ය. මුලින්ම බිත්තර 3 කඩාගෙන භාජනයකට හොඳින් මික්ස් කරගන්නවා විනාඩි 5-10ක්. මික්ස් කරගෙන අර අවශ්‍ය ලූණු ගෙඩි ලියාගත්තු ලූණු ගෙඩිය දාගන්නවා. මම කොච්චි කරලක් ලියලා දාගත්තා. කරපිංච ඉති 2ක්, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන හොඳින් මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ඒක ටික වෙලාවක් පැත්තකින් තියලා තෙල් ටිකක් දාලා පෑන් එකක් ලිපේ තියාගන්නවා. මම නම් මේවා හදන්නේ දර ලිපේ. පෑන් එකක් තියලා තෙල් ටික ලිපේ තියලා අර මික්ස් කරගත්තු මිශ්‍රණය එකට දාගෙන රසම රස බිත්තර උම්ලට ටික හදාගන්නවා. මට නම් මහා රසට මේ බිත්තර උම්ලට ටික ආවා. ඔයගොල්ලෝ try කරලා බලන්නකෝ. මහා රසට මේක බත් කාලා රෑට වුණත් දවල්ටත් මේක කන්න පුළුවන්. චූටි බබාලටත් වුණත් දෙන්න පුළුවන්. අතුරුපසක් වශයෙන් වුණත් මේක පොඩි බබාලට හදලා දෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේක කන්න පුළුවන්. ඔයගොල්ලොත් මේක හදලා බලලා හොඳයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ හොඳයි නම් ඔයගොල්ලෝ මේ වගේම වීඩියෝ මම දිගටම වුණත් ගේන්න පුළුවන්. ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි.